ආයිබෝන් මතුරුවරුන් නමස්කර මම අද ඇත්තටම ගොඩක් සතුටුයි. මම අද ඇත්තටම සතුටු වෙනවා මොකද මම අද ඉන්න අපි සතුටුම් පාරිභෝගිකයෙක් වන සම්පූර්ණයෙන්ම සේවයකාරයෙක් කුඩු ජල කම්හලක. ඉතින් මේක වින්ස් ඇක්වල් සහ වෙළඳ නැමේ ලයිෆ් එන්. ඉතින් මෙන්න ඔවුන් සම්පූර්ණයෙන්ම සේවයකාරියව 50 බිපිමු දාර්ථාවයකින් යුතු බලාගාරයක් ස්ථාපනය කර ඇති. එබැවින් ජලය පිරිසිදු කරන ආකාරය, බෝතලයේ සුදුන ආකාරය, බෝතලයේ ඇසුරුම් කරන ආකාරය, බෝතලයේ ලබල කර ඇති ආකාරය සහ ඒ කටන ආකාරයෙන් සුදුන ආකාරය සහ ඒ යෝන ආකාරය මෙම ඔබට සජීව පෙන්වන්නම්. ඉතින් සම්පූර්ණයෙන්ම සේවයකාරයේ ශොක් තාක්ෂණය දෙස බල විට ඔබ මිනිස් පුදුමයට පත්වනු ඇති. එබැවින් සම්පූර්ණයෙන්ම සේවයකාරී බලාගාරයක් සඳහා පුරවැසියන් සැලසුම් කිරීම සහ කාර්යාත්මක කිරීම අවශ්‍ය වේ. ඉතින් මේ මුළු බලාගාරයම අපේ ඉංජිනේරුවෝ විසින් නිර්මාණය කර ඇති අතර ඒ කාර්යාත්මක කර ඇත්තේ අප විශේෂ තාක්ෂණවේදිය විසින්. ඉතින් මේක තමයි ශෝකයට ඇතුළු වෙන තැන. ඉතින් මම ඔබට සම්පූර්ණ ඉදිකිරීම මෙන්ම කමහල අභ්‍යන්තර ව්‍යුහය මෙන්ම කමහල යන්ත්‍රපකරණ පෙන්වන්නම්. ඉතින් මේක ආරක්ෂක කටයුත්තක්. ඉතින් ආරක්ෂාව මෙහි පිහිට ඇති අතර ඒ ඕනෑම දෙයකට ඇතුළු වීමට සහ පිටවීමට ඉඩ සැලසේ. ඉතින් ඔබ ඇතුළු වූ පසු ඔබට විශාල අවකාශය දැකගත හැකිය. ඉතින් ඔයට A7 පරිදේශීය වර්ග අඩු 10000ක් පෙනවා. ඒ වර්ග අඩු පරිදේශයට අමතරව ඔවුන්ට වර්ග අඩු 5000ක් හෝ 7000ක් පමණ විවෘත පරිදේශයක් තිබෙනවා. ඒ නිසා මේ විවෘත පරිදේශයේ ඔවුන්ට වාහන නැවතීම සඳහා භාවිත කළ හැකිය. ඉතින් බෝතල මේ වගේ ට්‍රක් රථවලින් යවනවා. ඔබ ට්‍රක් රථයේ දෙකේ හැකි නිසා ඔවුන්ට පහසුවෙන් කමහල තුළට ඇතුළු විය හැකි අතර ඒ පටවයිගත් පසු පිටතට ය හැකිය. ඉතින් ඉතා හොඳින් නිර්මාණය කරන ලද ශොකයක්, ඉතා ඉඩකඩ සහිත ශොකයක්. අපි සෑම බලාගාරයකම වඩාත් කාර්යක්ෂම හා තිරසර කිරීමට භාවිත කර ඇත්තෙමු. ඉතින් මේක හරිම ලස්සනට නිර්මාණය කරපු ශොකයක්. ඉතින් මේ පෙරදේශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා නවතන ගැනීමට ඔවුන් සතේ. ඉතින් මේක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සඳහා නවතන පරිදේශයක්. මේක වැඩි වෙලා ඉන්න තැනක් කියලා ඔයාලට පේනවා ඇති. ඔවුන්ට මුල්තන ගයක් ද නොදන කාමරයක්ද ඇති. ඉතින් ඔවුන් මෙහි රැඳී සිටිනවා, ඔවුන් මහ ආහාර පසනවා, ඔවුන්ට විවෘත භෝජන පරිදේශයක් දී තිබෙනවා. ඉතින් මේක වුවත් භෝජන පරිදේශයක්. එබැවින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට මෙන්ම කර්මාන්තශාල සේවකයන්ටද මෙහි දිව ආහාරය සහ රතුරු ආහාරය ගත හැකි අතර ඔවුන්ට මෙහි රැඳී සිටිය හැකියි. ඔබ සේවයකාරී කම්හලක ස්ථාපනය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔබට අමතර ඉඩක් තැබුව නම් ඔබ සේවකයන්ට සහ කළමනාකරණ කාර්ය මණ්ඩලයට නවතන පහසුකම් ඉදිකිරීමට උත්සාහ කරන්නේ එවිට ඔවුන්ට ඔබ කර්මාන්තශාලාවට සම්පූර්ණ කාලය ලබා දිය හැකි අතර ඔබට කළ නොහැකි නිෂ්පාදනයක් නිෂ්පාදනය කළ හැකිය. බලාපොරොත්තු වෙන්නේ. එබැවින් ඔවුන්ට ඔබ අපේක්ෂාවට වඩා වැඩි නිෂ්පාදනයක් නිපදවිය හැකිය. ඒ නිසා මේ කරුණ ඔබ මතකයේ තබා ගන්න. ඉතින් මේක තමයි ශෝකයට ඇතුළු වෙන තැන. ඔබට මහ උත්පාදක යන්ත්‍රයේදී දකිය හැකිය. එබැවින් බලය උපස්ථා කිරීම සඳහා මේ අවශ්‍ය වී. සමහර වෙලාවට විදුලිය නැති වෙනවා. සේවයකාරී බලාගාරවල මොකද වෙන්නේ? සමහර ඒවා රතු වෙනවා, සමහර ඒවා පඹනවා, සමහර ඒවා පෙරෙනවා. ඒ නිසා විදුලිය ගියත් ඒ කාර්යකාරකම් අපත් යන්න පුළුවන්. ඉතින් ඔබට මෙම උපස්ථයේ තිබූ නම් එම ශෝකේ නතර නොවන අතර සියලුම එන්ඩර කාර්යාවලිය සිදු වී. ඉතින් ඔබ සැලක බලිය යුතු වැදගත් දේ මෙයයි. ඔබට බල උපස්ථයක් සැකසිය හැකි නම් ඒ පිරිවෙ ඉතිරි කර ගැනීමට මෙන්ම නොනවතුණු නිෂ්පාදනයක් ලබා දීමටද හොඳ වනු ඇති. දැන් අපි නිෂ්පාදන ඒකකයට යමු. ඉතින් මේක සම්පූර්ණයෙන්ම සේවයකාරියව බලාගාරයෙන් පිටතට යන එකක. මෙය සම්පූර්ණ රෝගාවක් බව ඔබට පේන්න ඇති. දැන් මම සැම්යන්තරයක් ගැනීම එකින් එක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. ඉතින් අපි පෙළ ජල මුලශුරයෙන් පටන් ගැනීමි. අපි පෙළ ජල මුලශුරයේ දෙස බැලුවම එය සිදු කරන්නේ කිසිදු කිය. එබැවින් පැකිචි පානීය ජලයේදී සමානයෙන් මාර්ග පරබව වර්ග 3ක් භාවිත කළ හැකිය. එකක් නම් ලු ජලය, ගංග ජලය හා ටික ජලයයි. ඉතින් මේ බලාගාරයේ ඔවුන් භාවිත කරන්නේ ලු ජලය. ඉතින් බොරු ළිඳේ පැත්තට ගොඩක් පිටපස්සෙන් තියෙන්නේ. ඔවුන්ට එහි ලිටර් ලක්ෂයක් ගබඩ ටිකයක් තිබෙනවා. එතනදී මිහිට ආවි. ඉතින් ඔවුන් ලිටර් 10000 බැගින් වූ මාර්ග ගබඩ ටික දෙකක් සේව කර තිබෙනවා. ඉතින් මේ ටිකේ පිළිශරණයේ දරුවයි වලින් සිදු තිබෙනවා. ඉතින් වැදගත් දෙයක් තමයි ඔබ ජලයේ පිරිසැක්සුම් කරන නිසා AIC සාතිකය ලැබී තිබිය යුතුද නැත්නම් ආහාර ශරණයේ සාතිකයක් අවශ්‍යද යන්න. එබැවින් ස්පර්ශ වන ඕනෑම දෙයක් ආහාර ශරණයේ විය යුතුයි. ඒ නිසා මේදී මතක තියාගන්න. ඉතින් මේ විතරෙන් ඊතල ශෝකයට යනවා. ඉතින් දැන් අපි ඊතල ශෝකයේ ගංග ඔසමස්ස ශෝකය බලමු. ඔබට මෙහි ඇරපළ කාමරයේ දෙකේ හැකිය. ඉතින් මුළු පෙරදේශයේම ඊතල බලාගාරයේ සඳහායි. අපේ ඇතුළත් කියම ඇරපළයේ සඳහා වෙනම කාමරයක් තිබෙනවා. ඉතින් මේක පියට ලිටර් 12000ක බලාගාරයක්. ඒ කියන්නේ මේකෙන් ලිටර් 12000ක් විතර පිරිසිදු කරන්න පුළුවන්. පියා ඉතින් ඒක හරිම විශාල දැවැන්ත දාල්තාවක් සහිත බලාගාරයක. ඉතින් අපි එහි රට ගබඩ ටිකේ දක තිබෙනවා. එතන සිටි මෙම පොම්පය හරහා ජලය පම්ප කරනු ලැබු. මෙය රොටර් පොම්පයක්. ඉතින් පොම්පියෙන් එය පළමු ටිකේට යයි. මෙය වෙල පරිහානක් හෝ බොහෝමාදිය පරිහානක් ලෙස හැඳින්විය හැක. ඉතින් මේ ටිකේ බොහෝමාදිය පරිහාන ස්තර 5ක් තියෙනවා. එබැවින් ඒ ජලයේ ඇති අතිටුව අපදරුවයි පිරිහෙන් කරන ඇති. එබැවින් එයට මේ කරන 50ක දක්වා පෙරමුණේ අපදරුවයි පිරීමට හැකි අතර මෙහිදී පද්ධතිය දෙකම බොහෝ වචන වලින් විස්තර කරේ. මෙතන සිටි ජලයේ දෙවන පද්ධතියට යයි. මෙය සකරී කබන පිරිහෙන ලෙස හඳුන්වනවා.
මෙම පද්ධතිය තුළ සකරේ කබන ඇති. සිකරේ කබන මගින් ජලයෙහි ඇති කබනික අපදරුවයි නරක වර්ණය නරක සුවඳ නරක රසය වනද ඉවත් කර පිරිසිදු කරයි. එබැවින් ඒ කබනික අපදරුවයි ඉවත් කරයි. මෙතන සිටි ජලය මේ කරන කොටාජ පිරියන් හරහා ගමන් කරයි. මෙම පද්ධතිය මේ කරන පහක් පෙරමුණේ කොටාජ පිරිහෙන භාවිත වේ. එබැවින් ඒ මේ කරන පහක් දක්වා අපදරුවයි ඉවත් කාර්ය සමානයෙන් මිනිසුන් කුඩා කුඩා පෙරමුණේ කුෂිදර කොටාජ පිරිහනක් ලබා දී. අපි ගම්බි පෙරමුණේ භාවිතා කරනවා. ඔබට ගම්බි පෙරමුණේ පිරිහෙන දෙකේ හැකිය. එබැවින් කුඩා කොටාජ පිරිහෙනකට සාපේක්ෂව ඒ ජලය වැඩි හොඳින් පිරිසිදු කළ හැකිය. මෙතන සිට මාතර පද්ධතියක් ඇති. මේ පොරොත්සකලින්ට මතර පද්ධතිය ලෙස හැඳින්වුව. එබැවින් මේ පටලයට පොරොත්සකලින්ට දරුවයි මතරව කරන ඇති. ඉතින් සමානයෙන් ජලය කරන්නේ එයයි එහි දියතෝ සා චිඩිප් ඇති බැවින් ඒ මුලාධික පටලයේ මත තට්ටුවක් සදේ. පටලයේ ඊතා මුලාධික බැවින් අපි පටලයේ ආරක්ෂා කළ යුතුය. එබැවින් පොරොත්සකලින්ට දරුවයි මතරව නිසා එම ස්ථිරය සුදන්නේ නැත. එබැවින් ඒ පටලයේ මත මෙම ස්ථිර තිබීම වළක්වන අතර ඒ පටලයේ ආයි කාලය වැඩි කරයි. ඉතින් මෙතන සිටි ඔබට දැකිය හැකි අධිපීඩන පොම්පයක් ඇති. ඉතින් මේක අධිපීඩන පොම්පයක්. එබැවින් ඒ වර්ග සෙන්ටිමීටරයකට කල්ගුරුම් 15ක් පමණ මෙම ඉහළ පීඩනයක් ඇති කරයි. ඉතින් ඊතරම් ඉහළ පීඩනයකද ඒ පටලය හරහා ගමන් කරයි. ඉතින් ඔබට පෙන්වා ඇති මේ පටල නිවස ලෙස හඳුන්වන බව. ඇතුළත පටලයක් ඇති. එබැවින් ඒ පටලය හරහා ඉහළ පීඩනයකින් ජලය ගමන් කරන ඇති. එබැවින් දියව ඇති සියලුම අපදරුවයි මෙතන ඉවත් කරනු ලැබී. ඒ නිසා තමයි මේක පිරිතලීම ඔසමස්ස පිරිසිදු කිරීම පද්ධතිය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පටලේ ඕ ඉවත් කරයි. ලක්ෂයේ ඕ මේ කරන අපදරුවයි එක්. ඒ කියන්නේ සියලුම අපදරුවයි පහි මෙම පද්ධතියෙන් ඉවත් කර ඇති අතර මෙම පද්ධතිය තුළ පටලේ ඊට වැදගත් වී. ධර්මානන්දන සමාගම ඇමරිකානු සහ ජර්මන් නිෂ්පාදක සමාගම්වල උසස් තාක්ෂණ පටලේ භාවිතා කරයි. එබැවින් ජලයේ පටලේ හරහා ගිය පසු ඒ මෙම මතර පද්ධතියට පැමිණි. ඉතින් මේ කාණජි මාතර පද්ධතියේ අපට මගින්සියම් සල්ෆට් සහ පොටසියම් බයිකබන්ට් එකතු කළ හැකිය. එබැවින් සමස්ත පද්ධතිය තුළම කාණජි ඉවත්වීමේ අවස්ථා තිබේ. එබැවින් අපට එකතු කරන ලද කාණජි තාක්ෂණය එකතු කරමින් ඒ නැවත පෙරවිය හැකිය. මෙම පද්ධතිය තුළ අපි උසස් තාක්ෂණයේ ඉහළ ශරණයේ කාණජි ලබා දීමි. එබැවින් ඒ ජලයේ ඇති කාණජි ලවුණු නැවත පිරවන අතර එම නිසා ජලයේ කාණජි මට්ටම වැඩි වී. ඒ නිසා ජලයේ ගුණාත්මක භාවයේ රසයේ සුවඳ වැඩි වෙනවා. ඉතින් ඒ විතරෙන් මිල නබදුන් වෙන ගබඩ ටිකේට එනවා. මේ මිල නබදුන් වෙන වලින් සූදන ලද අවසන් ජල ගබඩ ටිකයයි. ඉතින් මෙතන සිටි ජලය නැවතත් පශ්චාක්ෂදර පද්ධතිය හරහා ගමන් කරයි. සමහර විට සමහර අංශ ටිකේ තුල සිදු වූහොත් ඒ පශ්චාත් මේ කරන පද්ධතිය හරහා ඉවත් කළ හැකිය. එබැවින් ඒ අවසන් අංශ ඉවත් කරයි. මෙතන සිට ඒ පරිජම්බල පද්ධතියට යයි. මේ අවග ආලෝකයයි. ඉතින් ඇතුළු අගලයට 4ක් තියෙනවා. සහ ජලය අගලයට හරහා වටපිටවට ගමන් කරයි. එබැවින් අග කරුණු ජලය තුළට ඇතුළු වන අතර ඒ සියලුම බැක්ටීරියා විනාශ කරයි. ඉතින් මේ ආකාරයේ විෂබීජහරණය මෙහි සිදුවන ඇති. මෙතන සිට ජලයේ අවසන් ජල ගබඩ ටිකේට යන අතරේ මෙහිදී අවසන් පරිපැදි කිරීම සිදු කරේ. මේ ඕසන්කරණයේ අන්තරේ මේ ඔක්සිජන් බස්ටර් ඔක්සිජන් නිෂ්පාදක තාක්ෂණයයි. මේ මොකද කරන්නේ? මෙම ඔක්සිජන් නිෂ්පාදක තාක්ෂණය මගින් ඔක්සිජන් පිරිසිදු ඔක්සිජන් ජනනය කරන අතර ඒ ඕසන්කරණයේ අන්තරයට සපයනු ලැබී. දැන් ඕසන්කරණයේ ඔක්සිජන් ඕසන් බවට පරිවර්තනය කරයි. ඒ ඕසන් වයවි ගබඩ කරන දියට යයි. ඒක මිහිට එය. එබැවින් ගබඩ ටිකේ ඕසන් වයව දියව යන අතර ඒ අවසන් විෂබීජහරණය සිදු කරයි. එය සියලු වර්ගවල බැක්ටීරියා අපුරුසුදුකම ඉවත් කරන ඇති. දැන් මොකද වෙන්නේ? ඕසන් වයව දකුණු ඊට අස්තේ වයවක. එය වහම ඔක්සිජන් බවට පරිවර්තනය වී. එබැවින් සමහර විට ඉහළින් ඇති ජලයේ පාතාල ඕසන්කරණය විය හැකි අතර ඒ නිසා ලෙස ඕසන් ශෝරණාගත කරන තිබිය හැකියි. ඉතින් ධර්මානන්දන සමාගම මේකට විසඳුමක් දලා තියෙනවා. අපි ඕසන් සංසරණ පද්ධතියක් ලබා දී තිබෙනවා. ඉතින් මේ ඕසන් සංසරණ පද්ධතිය ඇතුළතින් ජලය ලබාගෙන නැවත ඉහළට වෙසෙයි කරයි. එබැවින් එය ටිකේ තුළ එක ආකාරයක සංසරණයක් සිදු කරන ඇති. ඉතින් ඕසන් ජනනය වන ඕනෑම දෙයක් මුළු ජල බිඳු සමගම ස්පර්ශ වී. එබැවින් සෑම ජල බඳුවකම ඕසන්කරණය වී ඇති.
එබැවින් ඔබට කණ්ඩායමින් කණ්ඩායමට හා බෝතලෙන් බෝතලයට ලැබෙන්නේ නැත. ඔබ වෙළඳපොලේ වෙළඳ නමයක් නිර්මාණය කිරීමට යන්න නම් බෝතලවල ගුණාත්මක භාවය වෙනස් වීම ඉතා වැදගත් වී. සේම බෝතලයකම සේම කණ්ඩායකම සම්පූර්ණයෙන්ම ඒකකර සහ උසස් තාත්වයේ ජලයේ බව ඔබ සාතික කළ යුතුයි. ඉතින් මේ පද්ධතිය ඒක කරේ. ඉතින් මේ බෝතල් කිරීම සඳහා සම්පූර්ණ නිෂ්පාදන මාර්ගයයි. ඉතින් ඒක පටන් ගන්න බලමොලිඩින් යන්ත්‍රයෙන්. ඉතින් මෙන්න ඔබට මේ සම්පූර්ණයෙන්ම සේවකාරී බලමොලිඩින් යන්ත්‍රයක් බව දගගත හැකිය. මේ පේකට බෝතල 7200ක් නිපදවන කොහර 4ක් යන්ත්‍රයක්. ඒ ඉහළ තාක්ෂණික ඉහළ නිෂ්පාදන යන්ත්‍රයක්. ඉතින් මේක තමයි පළක් පැනලේ. ඔබට පාලකු පැනලේ දෙකේ හැකියි. ඉතා හොඳින් සැලසුම් කර ඇති. ඉතා හොඳින් සැලසුම් කර ඇති. සේම විදුලි කර්මකයෙකුටම මෙම යන්ත්‍රයේ රූප සටහන් තීරුම් ගත හැකියි. මේ වගේ සමීකරණයක් වන බැවින් මුළු පද්ධතියම සුසිලිතාත්වයේ තබා ගැනේ. එබැවින් අසාර්ථක වීමේ අවස්ථා ඉතා දුර්ලභය. එය කිසි විටකත් අසාර්ථක නොවනු ඇති. ඉතින් මේක තමයි ප්‍රීෆෝර්ම් හාඩ්වෙයාර් එක. අපිට ප්‍රීෆෝර්ම් එක බෑග් එක මේ විදියට ලෝඩ් කරන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන්. බගේ බෙන්නේ එවිට පෙර සැකසීම සේවකාරියාවයයි. උඩයටකරුව කියන්න පුළුවන් ප්‍රීෆෝර්මර් එක සේවකාරියාව කන්වේයර් එක හරහා යනවා කියලා. එතනින් ඒක මෙහෙට යයි කියලා. ඉතින් ප්‍රීෆෝර්ම් එක මෙතනට ඒක සේවකාරියාව අලයින්ඩ් ලයින් එකක් වී. ඔයාට පේනවා ඇති එතන පෙළ දෙකක් තියෙනවා කියලා. ඒකකරුව ඒ සිදුවන ඇති. එය පර ආකෘතිය වාහකයේ මත පිටවන ඇති. එබැවින් පිටවීමෙන් පසු එය තපෙන් උමගට යන ඇති. එහි තපෙන් උම මාර්ග දෙකකි තිබේ. ඉතින් රත් කිරීමේදී අදිරිකොත් හිටර තියෙනවා. ඒක ප්‍රීෆෝර්ම් එකට විදුලි ඒක නවත්තනවා. ඒ නිසා එය ඉතා පහසුවෙන් පොපුරේ හරිය හැකිය. පිරිනැමත ආහාර ගැනීම උමග තුරට යන ආකාරය ඔබට මෙහි දැකිය හැකිය. ඉතින් ඒක කියවුවට පස්සේ අච්චුව ඇතුළට යන්නේ. වතේ පහලින් පැමිණෙන අතර ජලයේ පැමිණ ඇති. පද්ධතිය කෝපය වැඩි වී ඇති අතර මෙම මුලයන්තරයම සම්පූර්ණයෙන්ම සීරුවේ මත කාර්යාත්මක වී ඇති. එබැවින් නිර්වාදයත්වය සහ කාලය ඉතා නිවැරදි වන අතර කසදු බැඳවැටීමක් සිදු නොවේ. ඔයාට එතන සීරුව පේනවා. එතන සීරුවී. මේක පරිත්සදන ටිකයක්. වයි පරිත්සදන ටිකයක්. ඒ අමතර වතේ නැවත ලබා ගන්න අතර ඒ නැවත භාවිතා කරන අතර එමගින් විදුලිය ඉතුරු වී. ඔබට දිගට මාර්ගයේ දෙකේ හැකියි. මෙවද සේවය ධාවනය කර ඇති අතර ඒවා මත පදනම් වන අතර නිර්වාදයත්වය අසමසම ලෙස නිවැරදිව දිගු කරේ. මේදී සේවය ධාවනය වී. මෙම යන්ත්‍රයේ සේවකාරිය ලෙහිස් කරන පද්ධතියක් ඇති. එය සේවකාරියාව වැදගත් කොටස ලීසි කරේ. එබැවින් අත ලීස් කිරීමේ අවශ්‍ය නොවන අතර ඒ යන්ත්‍රයේ බැඳවැටීම වළක්වේ. ඔබට මෙහි දෙකේ හැකියි. මේ සියල්ල ලැහිස් කරන රගවයි. ඔබට මේ සියලු ලැහිස් කරන රගව දෙකේ හැකියි. ඒ සේවකාරියාවී චාලනය වන කොටස ලීසි කරේ. ඉතින් රත් කිරීමෙන් පසු එය ඩේයකට ගොස් බෝතලේ පැමිණෙනවා. බෝතලේ සම්පූර්ණයෙන්ම සේවකාරියාව පඹන ආකාරය සහ ඒ බෝතල් බීම හරහා මාරු කරන ආකාරය ඔබට මෙහිදී දැකගත හැකියි. ඔබට දැකගත හැකි වන්නේ ජලයේ සේවකාරියාව සම්පෝෂකයට මාරු වන ආකාරයේ සම්පූර්ණයෙන්ම සේවකාරියාව කාර්යාත්මක වන අතර මිනිස් බලය අවශ්‍ය නොවේ. ඉතින් මේක වේ වාහකයෙක්. එබැවින් වේ පරිවාහකයේ කෙලින්ම පිරවීම යන්ත්‍රයට ගියහොත් මිනිස් බලය අවශ්‍ය නොවේ. ඒ වගේම අපි ඇය සම්පෝෂකයා කියලා දාලා තියෙනවා. මේ නිසා තමයි සමහර වෙලාවට කට හරි බෝතලේ අතින් ඇතුළු කරන්න ඕන නම් අපිට මෙතෙන්දිත් අතින් කරන්න පුළුවන්. මොකද කන්වේයර් එක දාලා තියෙන්නේ. ඉතින් ඒක ඒ පිරවීම යන්ත්‍රය හරහා ගමන් කරේ. ඉතින් බෝතලේ පැමිණීමෙන් පසු පිරවීම මාර්ගයට පැමිණි. ඉතින් මේ කාමරයේ පිරවීම යන්ත්‍රය සඳහා වෙනම වෙන් කර ඇති. ඉතින් මේ යන්ත්‍රයේ සිදීම පිරවීම සහ ආවරණ යන්ත්‍රය ලෙස හඳුන්වනවා. සම්පූර්ණයෙන්ම සේවකාරී. මේ යන්ත්‍රයට වෙන්ඩේකට බෝතල 50ක ධාරිතාවක් තියෙනවා. ඒ කියන්නේ පේකට බෝතල 8000ක් විතර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා ඒ තරම් ඉහළ ධාරිතාවක් තියෙන යන්ත්‍රයක් තියෙනවා. ඉතින් බෝතලේ සම්පූර්ණයෙන්ම සේවකාරී බලමොලිඩින් යන්ත්‍රයකින් පැමිණෙන අතර ඒ සේවකාරියව ළඟවන පිරවීම ගොපන යන්ත්‍රයට ඇතුළු වී. ඉතින් මේක තමයි පුරුතපලක පැනලේ කාර්යාත්මක කිරීමට ඉතා පහසු පොලිසි පදක පද්ධතියක් තියෙනවා. ඔබ වැඩසටහන් පෙරණි කළ පසු ඒ සේවකාරියව ආරම්භ වන අතර සේවකාරිය ලැහිස් කරන පද්ධතියක් ඇති. මෙම පද්ධතිය සේවකාරියව යන්ත්‍රයේ සම්පූර්ණ චලනය වන කොටස ලීසි කරේ. එබැවින් මෙම පද්ධතිය තුළ අතින් ලීස් කිරීමේ අවශ්‍ය නොවේ. එබැවින් මේ කාලය ඉතුරු කරන අතර යන්ත්‍රයේ ආයි කාලය වැඩි කරේ. එබැවින් ජලයේ මුලින්ම සිදීම කොටසටයි. සේවකාරිය සිදීම යන්ත්‍රයක් ඇති බෝතලයේ ආපසු හරවන ලැබූ ඇතුළතින් ජලයේ පැමිණෙන අතර ඒ සම්පූර්ණයෙන්ම ඇවිදිය හැකියි.
සිදුමින් පසු ඒ පිරවුමේ අන්තරයට යයි. ඉතින් මේක පිරවුම් ටිකයක්. මෙම අන්තරය තුල විශාල පෙරමුණේ පිරවුම් ටිකයක් ලබා දී ඇති අතර එමගින් සම්පූර්ණ නිෂ්පාදනයම නිපද විය හැකිය. ඉතින් බෝතලේ පුරවුම බීත්තියෙන් පහළට යනවා. ඔබට පිරවුම බීත්තිය දෙකේ හැකි අතර පිරවුමින් පසු ඒ ආවරණ කොටසට යයි. කෝපහපාරයකින් කැපකිරීම අංශ කපු එක සේවයකාරියව එන බවත් එක කපු එක පාතාල තබා ඇති බවත් කපු එක තබීමෙන් පසු කැපකිරීම හිසක් ඇති බවත් ඔබට දැකගත හැකිය. ඒ බෝතලේ වැඩිවන බවින් බෝතලේ පරිශස්ත ලෙස වැඩින් බවින් කිසිදු කන්දුවක් සිදු නොවේ. ඉතින් මේ සම්පූර්ණයෙන්ම සේවයකාරිය ආවරණ පද්ධතියක. බෝතලේ වසා දැම්මෙන් පසු පොළත දිනේ සංසන්දනය කරන්න. ඉතින් බෝතලේ ආවරණය කරමින් පසු පිටත් පිටියේ වහකයේ මතට වැටේ. ඉතින් මේක පොඩි outfield කන්දේ zoor එක ලෞක බෝතලයකට උසට ගැලපෙන පොඩි බෝතලයකට උසයි ඒත් පොඩි. එය පරීක්ෂාව සහ ලැබල කිරීම සඳහායි. මෙතන සිට ඔබට දැකගත හැකි ජාලයේ පුරවමින් පසු පොළත දින වහකයේ මතට ගොඩ බැසෙන අතර මේ පරීක්ෂණ තීරයයි. එබැවින් පුද්ගලයෙකුට බෝතලේ පරීක්ෂා කළ හැකි අතර එහි යම් අංශාවක් තිබූ නම් එයට බෝතලේ ඉවත් කළ හැකිය. එතන සිට එය කණ්ඩායම කතනයට යයි. මේ ලිසිරි කණ්ඩ කතා කරන යන්තරෙක්. මේ අන්තරේ සුන්දරත්වයේ තියෙන්නේ එතනින්. ඒ බෝතලේ මත කණ්ඩ අංකේ මර්ප් සහ දත්ත නිෂ්පාදනය මදිරණය කරන ඇති. එබැවින් ඔබ මෙම අන්තරේ ස්ථාපනය කළ පසු තියත වන පරිභෝජන කොටසක් නොමැත. ඉතින් මේක ඉහළ වත පිහිනමි අන්තරයක් වන අතර ඒ ලස්සන කණ්ඩායම මදිරුණු පද්ධතියක්ද ලබා දී. ඔබට ලෙසිරි මදුරුත් කණ්ඩායම දෙකේ හැකිය. ඉතින් මේ තේන්ත පදනම් කරගත් ලෙසිරි මදුරුණු පද්ධතියක. ඉතින් කණ්ඩායම කතනය කරමින් පසු ඒ සිංගස්ගී වාහකයේ මතට ගොඩ බසනවා. අපි මෝටර් 30ක් සිංගස්ගී වාහකයක් ලබා දී තිබෙනවා. අඩු ඉඩ පෙරමණයකදී මෙම සංගස්කරයක් භාවිතා කිරීම වශයෙන් නම් බෝතලේ විශාල පරිමාවක් සඳහා ඉඩ සැලසුමයි. පිරවුමේ අන්තරේ අකණ්ඩව කාර්යාත්මක විය හැකි අතර බව ලැබල කිරීමේ අන්තරේ අකණ්ඩව කාර්යාත්මක විය හැකි වන පරිදි බෝතලේ ඉහළ පරිමාවක් මෙහි ගබඩ කර ඇති. ඉතින් මේක තමයි අන්තරේ තීරණාත්මක කොටස. ඉතින් සිංගස්ගේ වාහකයෙන් එය ලැබල කිරීමේ අන්තරයට යයි. මේ සම්පූර්ණයෙන්ම සේවයකාරියයි. බව ලැබල කිරීමේ අන්තර බෝතලේ මෙතනට යයි. ඉතින් මේ බාප්‍රලි අපේ ලේක මෙතන දෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඒක සේවයකාරියව යනවා කියලා. බිරිය මතට මේ බිරියක් වන අතර ලැබලේ මත උණු කළ මිලියම් යෙදනු ලබන අතර එය කපී බෝතලයට මාරු කරනු ලැබු. ඉතින් සෑම බෝතලයකටම ලස්සන බව් පිප ලැබලයක් ලැබෙනවා. ඔබට එහි දෙකේ හැකියි. ඉතින් මේක බව් පිපයන්තරේ පලක් පැනලේ. එබැවින් සම්පූර්ණ කාර්යකාරීත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකිය. ඉතින් බව් පිපිට පසු අපි නැවතත් සිංගස්ගී වාහකයක් ලබා දී ඇත්තෙමු. පිරවුමින් පසු සංඝ සහ බෝපු පිසා නැවත සංඝ ඇති. ඉතින් නැවතත් බව් පිපිට පසු බෝතලේ පොරමුව සේවයකාරිය නිලෝතන යන්ත්‍රයට මාරු කිරීමට පෙරමුණවත් වනු ඇති. සිංගස්ගේ වාහක බෝතලේ නිලෝතන යන්ත්‍රයට ගොඩ බැසෙන ආකාරය ඔබට දැකගත හැකිය. මේ සම්පූර්ණයෙන්ම සේවයකාරිය නිලෝතන යන්ත්‍රයක්. ඉතින් මේක වාහකයේ මේක බෝතලේ සඳහා මාර්ග ප්‍රදේශයේ මේ සර්වි බිලින් කාර්යාත්මක වී. ඉතින් මේ විදියට බෝතලේ රෝග 3ක් හදන විදියට මඟ පෙන්වනවා. මේ සෙනසුරු ඔක්කොම කාර්ය විරහිත වුණත් මේ යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. එබැවින් යන්ත්‍රය ආරම්භ කිරීමට පෙර මොනවත් බෝතල ඇති බව මෙය සාතික කරේ. ඉතින් ඔයාලට පේනවා ඇති පළ 3කින් බෝතලයක් මෙතනට එනවා. ඉතින් මේ තමයි මාර්ග ප්‍රදේශකින්. ඉතින් ඒක බෝතල 12ක් 20ක් වගේ බෝතල සමූහයක් සදේ. ඒ කණ්ඩායම හදනවා. ඒක මෙහෙට එනවා. මේ තල්ලු කරන්න කණ්ඩායමක් විදියට තල්ලු කරනවා. තවද මේ සම්පූර්ණයෙන්ම සේවයකාරිය පළක් පැනලෙක්. මෙම පැනලයෙන් ඔබට සම්පූර්ණ යන්ත්‍රයෙන් පාලනය කළ හැකිය. සම්පූර්ණයෙන්ම සේවයකාරිය පැනලයක් තියෙනවා. ඉතින් රොලි දෙකක් ලැබුවේ. එක ළඟ උඩ යටිකාරය එක ළඟ අවශ්‍යය. ඉතින් මේක අඩු ගණන්තව ලොදපු පොලිතලින් රොලි එකක්. ඒ නිසා ඒ ඉහළ සිට පහළට වෙබ් එකක් සුදුන ඇති අතරේ බෝතල වෙබ් කර ඇති ආකාරය ඔබට දැකගත හැකිය. එය සිල්වා පසු මෙම තලයේ එය කැප දෙමින් ඇති අතර ඒ මැදට තිබීමට තොපිකයක් ඇති. එබැවින් අකණ්ඩ තරඟ සිදීම පවතින ඇති අතර ඒ තරඟ ආකාරයක වූ පසු අපි පද්දම උමගට යමු. ඉතින් මේ කොටස් තරඟ සිල්ලි කොටසක් වන අතරේ මේ පද්දම උම කොටසයි.
ඉතින් එතන ලොකු පද්දම උමගක් තියෙනවා. ඉතින් මේක හරීම ලොකු පද්දම උමගකි. ඇතුළත හිටරයක් තිබෙන අතර අපි මෙම බැලිවර එක ලබා දී ඇත්තෙමු. මෙම පඹණයන්තරයේ වේ සංසරණය සාතික කරයි. එබැවින් ඒකකරි උණුසුම් උෂ්ණත්වයක් පවතින ඇති. ඒකකර උණුසුම් උෂ්ණත්වය නිසා බෝතලේ කඩුබෝඩු පෙට්ටිය අඩු විය පෙර ඉතා ශක්තිමත් සා ඒකකර වන ඇති. ඉතින් ගෙහුවට පස්සේ ඔයාලට පේනවා පැකේජය මේ විදියට එනවා. රෝල් එක සම්පූර්ණයෙන්ම නිල් වලින් බෙදී ඇති අතර සම්පූර්ණයෙන්ම තදයි. කොටින් එක තියෙනවා මේක උණුසුම්. ඉතින් අපි සුසලෙන් පද්ධතියෙන් පසු බැලිවර දෙකක් ලබා දී තිබෙනවා. එය කටනේ මතවතේ පැඹෙන අතර එය කටනේ සුසිල් කරන ඇති. මෙතන සිට එය තොගයට මාරු කළ හැකිය නැතහොත් එය කලින් ටරක් රථයට යවිය හැකිය. ඔබට මෙහි දැකිය හැකියි. විශාල ටරක් රථයක් එය පිටවීමින් තිබුණි. ඉතින් මේ ටරක් රථවලට බෝතලේ කොටින් 800ක් පමණ රැගෙන යා හැකිය. ඒ නිසා එය කලින් පරිදර්ශන දෙපාර්තමේන්තුවට යා හැකිය. ඉතින් මුළු කෝරියාවලියම මෙහිමයි. ඉතින් මේක තමයි තංගී පෙරදේශයේ අපට අවම වශයෙන් පැය 48ක නිෂ්පාදන ගබඩ කිරීම ඉඩක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ට ඉතා විශාල ඉඩක් තිබෙනවා. එබැවින් සියලුම අවසන් තොගී මෙහි ගබඩ කර එයින් යවනු ලැබේ. ඉතින් දැන් අපි ඉදිකිරීම සඳහා වැදගත් කරුණු කීපයක් බලමු. ඉතින් මේක සම්පූර්ණ සවනිල්ලක් ඔබට ටීම් 7 දෙකේ හැකියි. ඉතින් මේක ටීම් 7 ඔබට මේ වගේ අඩු 6ක් දක්වා ටීම් ෂෙඩ් කරන්න පුළුවන්. ඔබ ෂෝකේ පොරේ බීත්ති ටයිල් කිරීම කළ යුතුයි. බීත්තියක් තියෙන හැම වෙලාවෙම ටයිල් කරන එකත් එක්ක හොය දෙනෙක් කරන්න වෙනවා. බීම මහල සෙමට විය යුතුයි. ඔබට ෂෝකේ පොරා ටයිල් කිරීම හෝ කොටි ගල් කිරීම කළ හැකිය. කොටි ගල් වඩාත් සුදුසු වන අතර වැදගත් පරදේශයට වෙනම කුමර තිබිය යුතුයි. ඔබට ඇරෂොක් සඳහා වෙනම පරදේශයක් දැකිය හැකිය. ඉතින් ඒ පරදේශයේ ඇරෂොකෙක්. එතන සිට භෝජන සිදීම පරදේශයේ භෝජන පිරවීම පරදේශය යන සියල්ලටම වෙනස් කුමර තිබේ. ඊට පස්සේ ඔයාලට පැමිණෙන්න පුළුවන්. පිළිමු විවෘත විය හැකියි. එවිට පිරවීම සෙමති කාමරයක් තිබිය යුතුයි. ඉන්පසු ලැබල කිරීම සහ ඇසුරුම් කිරීම විවෘත පරදේශයක් සිදු කළ හැකිය. එබැවින් රසායනගර දෙකක් අවශ්‍ය වී ක්ෂුද්‍රජීව විද්‍යාගාරයක් රසායනික විද්‍යාගාරයක්. ඔබට ක්ෂුද්‍රජීව විද්‍යාගාරයක් මෙතන සහ රසායනික රසායනගාරය මෙතන දැකගත හැකිය. අපි ක්ෂුද්‍රජීව විද්‍යාගාරයට යමු. ඉතින් මේක ක්ෂුද්‍රජීව විද්‍යාගාරයක්. අපි ජල කණ්ඩවල කාලේ ෆෝර්ම් ඊස්ටර්න් මවුත් ටැප් කියන බැක්ටීරියා සඳහා නීතිපති පරීක්ෂණ කළ යුතුයි. මෙහිදී අප විසින් සිදු කළ යුතු පරීක්ෂණ රාශියක් ඇති අතර පරීක්ෂා කරමින් පසු බැක්ටීරියා තිබෙද නැද්ද යන්න අපට දැනගත හැකිය. බැක්ටීරියා හි තිබුණම් අපි නිවැරදි කිරීම කාර්යමාර්ග ගත යුතුයි. ඔබට මෙවැනි වේදිකාවක් අවශ්‍යයි. මෙම වේදිකාවේ කලගල වලින් සුදු ඇති අතර උඳුන් සිදීම බැසීමක් අවශ්‍ය වී උස අඩු 3ක් හෝ අඩු 3.5ක් විය හැකිය. ක්ෂුද්‍රජීව විද්‍යාගාර සඳහා බල සැපයීම සහ වේ සමීකරණයේ අවශ්‍ය වන විවිධ කුඩා පරීක්ෂණ උපකරණ ඇති බැවින් ඔබට මෙවැනි සර්විස් සහ පළගිය අවශ්‍ය වී එබැවින් මාව ඉන්කියුබේටර් බොඩි ඉන්කියුබේටර් උණුසුම් වී උදන් වන පරීක්ෂණ උපකරණ වී ලුමනර වේ පුරවහය විවිධ ආකාරයේ පිරිමත් පරීක්ෂණ සඳහා මේවා අවශ්‍ය වී එබැවින් අපගේ විශේෂ කණ්ඩායම ඔබට මගේ පෙන්වන ඇති අතර රසායනගාරයේදී පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව ඔබ පුද්ගලයා පුහුණු කරන ඇති මන්දමය ගුණාත්මක වාර්තා පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් සහ තීරණාත්මක අගයක් වන අතර අපගේ බෑන්ස් බලපත්‍රයේ අලුත් කිරීම සඳහා මෙම වාර්තා අවශ්‍ය වන ඇති. එබැවින් අපගේ විශේෂ කණ්ඩායම බලපත්‍රයේ පවත්වාගෙන යාම සඳහා මෙන්ම ගුණාත්මක භාවය පිළිබඳ වාර්තා මෙහෙයවීම සඳහා ඔබට මගේ පෙන්වන ඇති. අප රසායනගාරයේ ඇතුළට යමු. ඉතින් මේක රසායනගාරයක. මෙහිදී ජලයේ රසායනික සම්බන්ධ සියලු පිරිමිතින් වන් පැච් ඩෙල් දියතෝ වර්ණ අනුපිළිවෙල සල්ෆර් නයිට්‍රස් වන පරීක්ෂා කරනු ලැබේ. මෙහිදී පරීක්ෂා කළ හැකි බොහෝ පිරිමිතින් තිබේ. ඉතින් මොකද අපට ගරණයට ගල වේදිකාවක් හදන්න වෙනවා අඩු තරමක් විෂ බැසීමක් අවශ්‍යයි ආසාවනීය අවශ්‍යයි අප මේ සියල්ල සපයන්නම් පරීක්ෂණ උපකරණ රසායනික දරුවයි සහ ප්‍රතිකාරයකාරක අපගේ විශේෂ කණ්ඩායම ඔබ පුද්ගලයාට රසායනික දරුවයි කරන්නේ කිසිදු යන්න පිළිබඳව පුහුණු කරන ඇති. ජලය පරීක්ෂා කිරීම සිදු කරනු ලබන අතර ඒ අනුව ඔබ වාර්තා පවත්වා ගත යුතු අතර එමගින් ඔබ තාත්ව වාර්තාව ඔබ බලපත්‍රයේ අලුත් කරනු ලැබ.